යාළුවනේ කතන්දර මාමා අදත් ලස්සන කතාවක් අරන් ආවා ඔයාලව බලන්න. අපි වැඩි වෙලාවක් ගන්න නැතුව කතාව අහලා බලමු. ඔන්න එකෝමත් එක ලස්සන ගමක තිබුණලු ලස්සන විලක්. ඒ විලට හැමදාම නාන්න වතුර බොන්න එහෙම එනවලු කුරුල්ලු රජ්ජුවා. ඔන්න එක දවසක් ඔය විලට ආපු අර කුරුල්ලෙක් දැක්කලු මී මැස්සෙක් වතුරට වැටිලා ඉන්නවා. ඉතින් ඒක දැකපු මේ කුරුල්ලා මොකද දන්නවද කරේ? අර කුරුල්ලා වහලා හිටපු ගහේ කොලයක් කඩලා දැම්මලු ඒ පොකුණට අර මී මැස්සට ඒ කොලයට නගින්න පුළුවන් වෙන්න. ඊට පස්සේ ඒ මී මැස්සා අර කුරුල්ලා කඩලා දුන්නු ඒ කොලේ උඩට නැගලා තටු දෙක වේලෙනකන් ඉඳලා ඉගිල්ලා ගියාලු. ඔන්න තව දවසක් අර මී මැස්සා මල්පැණි හොයාගෙන ඈතට පියඹලා යනකොට දැක්කලු අර එයා විලේ වැටලා ඉන්නකොට උදව් කරපු ඒ පුංචි මේ කුරුළු පැටියා අල්ලගෙන අපේ චූටි දූල පුතාලා වගේ නෙමේ දඩබ්බර ළමයි ටිකක් අල්ලගෙන ඒ කුරුල්ලව අල්ලගෙන දැන් ඌට කරදර කරනවා. ඊට පස්සේ යාර මී මැස්සා ඒක දැකලා ඉවරලා අහපව් විජාට පියඹලා ගිහිල්ලා එයාගේ අනිත් යාළුවන්ට කිව්වලු. ඉතින් ඒ මී මැස්සා යාළුවන්ට කියලා යාළුවොත් එක්ක ගවිලා අර දඟ වැඩ කරන හොඳ නැති ළමයි ටිකට විදලා අර කුරුළු පැටියව බේරගත්තලු. ඉතින් ඔන්න ඕක තමයි පුතේ අද කතන්දර මාමා ඔයාලට ගෙනාපු කතාව. ඉතින් කතන්දර මාමා හිතනවා අදත් කතන්දර මාමා කියලා දුන්නු මේ ආදර්ශමත් කතාවේ කතන්දරයේ තියෙන ආදර්ශමත් දේ මොකක්ද කියලා චූටි දුවලා පුතාලට තේරෙන්න ඇති කියලා. තේරුණු කට්ටිය බලන්න කමෙන්ට් එකක් දාන්න යන්න ඕන කතන්දර මාමට.